මිථුන ලග්නය රාශි චක්‍රයේ තුන්වෙනි රැස මිථුන රැසින් උපන් ඔබට ඔබගේ ලග්නයෙන් දසවැන්නට තමයි සෙනසුරු හැපිවිසින්නේ. වෘත්ති කටයුතු ආදායම එහ සම්බන්ධ රැකී ආරක්ෂා කටයුතු වගේ දේවල් ප්‍රධාන වශයෙන් ගත්තොත් බාධක මැද යා යුතු කාලයක්. ගෘහ ජීවිතය සම්බන්ධව කතා කරොත් මෙන්න මේක තමයි ඔබට උදාවන්න තියෙන ප්‍රධානම ඵලය. ඔබ මේ වෙන විට රවිගේ මහදසා හෝ රවිගේ අතුරුදසා ගෙවන අය නම් මේ මාර්ග කාලයක් ඔබට. නොමරා මරණ කාලයක්. ඕනෑම දෙයකින් ගැටලු ඇති වෙන්න පුළුවන්. මාර්ග විපත් කරදර සිදු වෙන්න පුළුවන් බව අමතක කරන්න එපා. ඉහත කී රවිගේ මහදසා සහ අතුරුදසා ඔබ ගෙවනවා නම්. ඒ හින්දා ආවේගශීලී ස්වභාවයන් ගැටලු වෙන දෙන්න පුළුවන්. ඒ හින්දා නීතියත් අකුරට පිළිපැදමින් මේ කටයුතු ඉතාමත් ආරක්ෂාකාරීව ජීවිතය ගෙවන්න මේ කාල පරිච්ඡේදයේ මේ වසර දෙකමාර. විවාහය සම්බන්ධව ගත්තොත් උපත් කේන්ද්‍රයේ අඟහරු 4 හෝ 10 වගේ ස්ථානයක සිටිනවා නම් දැඩි ගැටලු මතුවෙන්නට හේතු වන්න පුළුවන් විවාහ ජීවිතය සම්බන්ධව මේ කාලේ. මානසික පීඩාවන් ඉවසන්න කියන කරුණත් ඔබට මතක් කර තියෙනවා. හරි. ඒ හින්දා කල්පනාකාරී වෙන්න දුරදිග බලන්න කියන කරුණ නැවත මතක් කරනවා ඔබට ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව. රැකියාව සම්බන්ධව කතා කරොත් ස්ථානමය වෙනසක් ඔබට මේ කාල පරිච්ඡේදයේ සිදුවන්න පුළුවන්. රැකියාව මාරු වෙන්න රැකියාව වෙනසකට උපන්නත් හේතු තියෙනවා. දුෂ්කර බාධක මැදකින් තමයි යන්න සිදු වෙන්නේ. ප්‍රථමයෙන් සඳහන් කළ පරිදි. නීතිය ඒ වගේ තමයි රැකියාවත් ආරක්ෂා වෙනසේ කටයුතු කරන්න. ව්‍යාපාර වගේ දේවල් ආයෝජනය කරනකොට ඔබ සැලකිලිමත් වෙන්න. ආවට ක්‍රියාවට කරන්න එපා. අධ්‍යාපන සම්බන්ධව කතා කරගොත් මධ්‍යස්ථ කාලයක්. උනන්දු උත්සාහය තියෙනවා නම් ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් කාලයක්. අපේ විද්‍යාංශ ජය ගන්න පුළුවන් කාලයක් ලෙසට මේ කාලෙ නම් වෙනවා. සෞඛ්‍ය සම්බන්ධව කතා කරොත් හෘද රෝග, පාදගත රෝග වගේ දේවල් මතුවෙන්නට හැකියාවක් තියෙනවා. ශරීරය ටිකක් කිට්ටු වෙන්නට ආහාරය සම්බන්ධ ගැටලු ඇති වෙලා ඔබට ප්‍රශ්න ඇති වෙන්නට සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මේ කාලේ මතුවෙන්නට පුළුවන්. ඔබට පිළියම් වශයෙන් ගත්තොත් විෂ්ණු දිව්‍යන්ගේ පිහිට ආරක්ෂාව පතන්න. නිතර බෝධි වන්දනාව කරන්න. මානසික සුවය උදා වෙනවා ඔබ ඒකාන්තයෙන්ම භාවනාවමය කටයුතු වල යෙදෙන්න. ඔබට හැකියාව උරේ.